ආයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 සිංහල අලුත් අවුරුද්දට තාම නැකතක් නැහැ. ඒ කියන්නේ නිල වශයෙන් නැකතක් ලබා දීලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශයේ නිල වශයෙන් නැකතක් ලබා දීලා නැහැ කියලා තමයි කියන්නේ. මේ ගැන කතා කරලා ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මොකද පඬිත මිනිස්සුත් එක්ක මේ වැඩ කරන්න බැරි නිසා. මොකද මේක කියන්න ඕන දෙයක් තමයි මම මීට කලින් සඳහන් කරලා තියෙන ඔය සම්බන්ධව ඕන තරම් මොකද මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියන එක. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ බත බුලතින් සපිරුණු මිනිස්සයා ගැමි ජනතාව මේ තමන්ගේ අස්වැන්න සමග කරන ගනුදෙනුවක් පූජාවක් හැටියට ගන්න මේ චාරිත්‍ර වාරිත්‍ර මේ රට තුල අනාදිමත් කාලයක සිට පැවතගෙන එන තමන්ගේ අනන්‍යතාවය වූ සිංහල ජාතියේ අනන්‍යතාවය වූ සංස්කෘතිකාංගයක්. මේ සංස්කෘතිකාංගය විනාශ වෙන ලකුණක් තමයි මේ තියෙන්නේ. මේ වසර ගණනාවක තිස්සේ මේ දෙපිලකට බෙදිලා මේ නැකැත්වල අඩුපාඩු සමාජගත කරනවා. මං කිව්වා මේක කරන්න එපා. මේකෙන් වෙන විපත හිතා ගන්න බෑ. මොකද තමන්ගේ රටට, තමන්ගේ ජාතියට අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් සාක්ෂිය තමයි ඒ සංස්කෘතිය. ඒ සංස්කෘති රටාව. මේක නැති වෙලා අපි බටහිර දේ ආරෝපණය කරගත්තාම අපිට මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලින් මිනිස්සයා දවසින් දවස ඈත් වෙලා තියෙනවා. මිනිස්සු කරන්නේ වෙන දේවල් වලට යනවා. කොටසක් යනවා නුවරේදී. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලින් මග ඇරෙනවා. සමහරක් ගණන් ගන්නෙත් නෑ මේක. මේකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමෙයි ජ්‍යොතිෂවේදීන්මයි. ජ්‍යොතිෂවේදීන්මයි වග කියන්න ඕනේ. මොකද ඒකට හේතුව මේක කුමන්ත්‍රණයක්. අනිවාර්යෙන් මේක කුමන්ත්‍රණයක්. මොකද ඒකට හේතුව තමයි මේ දෙපිලකට බෙදිලා මේ නැකැත්වල අඩුපාඩු හොය මේගොල්ලෝ කරන්නේ ප්‍රොමෝට් කරනවා මෙයාලගේ මේගොල්ලන්ගේ ප්‍රසිද්ධිය. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ සමාජ මේට යන එක තමයි ප්‍රසිද්ධ කරගන්නේ. මේවට කැමරාවල් අල්ලන, මයික් එක අල්ලන මේ රටේ මාධ්‍ය නාලිකා මාධ්‍ය සාකච්ඡාවලට මේ අය ගෙන්නලා මේ වොයිස් කට් අරගන්නවා. වොයිස් කට් අරගෙන කරන්නේ මොකද්ද? මේ නැකත වැරදි, මේ නැකත හොඳ. මේ නැකත හරි, අපි එක තමයි හරි. මෙන්න මේක සමාජගත කරනවා. හොඳට මතක තබා ගන්න. මං කියලා දීලා තියෙනවා. මම මීට කලින් කිව්වා මේ සිංහල අලුත් අවුරුදු වල නැකත් වැරදි. හැබැයි ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි. සිංහල අලුත් අවුරුදු නැකත් ඔල මොකද නැකතක් ඔය කොච්චර කයිවාරු ගහන කිසිම ජ්‍යොතිෂවේදී කෙනෙකුට නැකතක් දෙන්න බෑ. මතක තියාගන්න. දෝෂයක් නැති නැකතක් දෙන්න බෑ. ජ්‍යොතිෂයේ ගැන්වීම් වලට අනුව දුන්නොත් නැකතක් ලේසියෙන් හදන්න බෑ. ඒ නිසා දක්ෂ වෙන්න ඕනේ. ඒ දවස තුල ඒ වෙලාව තුල වඩාත්ම සුබ වෙලාව යොමු කරගන්න. ඒක තමයි ජ්‍යොතිෂවේදීගේ කාර්යභාරය බවට පත් වෙන්නේ. එහෙම නැතුව නැකතක සුබ හෝ අසුබ කියන ඒ දිනය තුල දෝෂයක් නැති නැකතක් හදනවා කියලා කියන්නේ හරිම අමාරු කාරණාවක්. මතක තියාගන්න. මොනවා හෝ දෝෂයක් හිටින්න පුළුවන්. හැබැයි එතනදී උපරිම උත්සාහ කරන්න ඕනේ වඩා හොඳ වෙලාව නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙතනදී මේ අය කරන්නේ තමන්ගේ මාකටිං එක හදා ගන්නවා. තමන්ගේ ප්‍රසිද්ධිය හදා ගන්නවා මෙන්න මේ අවුරුදු නැකත් පාවිච්චි කරලා. මේක කරන්න එපා. මොකද ඒකට හේතුව මේ නැකත්වල දෝෂයක් තියෙනවා නම් දෙපිලකට බෙදෙන්න අවශ්‍ය නැහැ. මේක කරන්න ඕනේ ඔබලා සාකච්ඡා කරගන්න. ඔබලා සාකච්ඡා කරලා මේවා සමාජගත කරන්න එපා. සමාජයට මේ නැකත නිවැරදි නැකතක් හදලා දෙන්න උත්සාහ කරගන්න. මේකෙන් වෙන්නේ රජයේ පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා මේ නැකත් වලින්. මොකද රජයේ ගිය අවුරුද්දේ සෑහෙන්න අපහසුතාවයටපත් වුණා මේ දෙපිල කරපු වාද විවාදයේ නිසා. ඉතින් ඒ තුල මෙන්න මේ ගැටලු පැන නගින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේකින් අනිත් එක තමයි මතක තියාගන්න ඕනේ මේ නැකත සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වල මොනම විදිහටවත් රටේ ජනතාවට බලපාන්නේ. ඒ කියන්නේ නැකතේ බලපෑම එන්නේ නැහැ. බය වෙන්න එපා. එන්නේ නැහැ. එන්න ක්‍රමවේදී ඕක නෙමෙයි. නැකතක බලය එහෙම එන්නේ නැහැ. දැන් මේ කොටසක් කියනවා මේ මෙච්චර කාල කරපු සිංහල අලුත් අවුරුදු නැකත්වල තියෙන වැරදි හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා ඕන් කියනවා. හරින්නෙම බොරු කතා. එතකොට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒකට හේතු තියෙනවා. ඒ වගේම තමයි
රටේ ජනාධිපතිටවත් මේ සිංහල අලුත් අවුරුදු නැකැත්වල බලපෑමක් එන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි. ඊට වඩා බලවත් විදිහක් හැදෙනවා. ඒ තමයි රටේ සියලුම ජනතාව එකතු වෙලා එකම මොහොත යම් අදිෂ්ඨානයකින් එකම කටයුත්තක් කරනවා කියන්නේ ඒක විශ්වයට කරන බලපෑමක්. විශ්වයට කරන බලපෑම හරහා යම් ආශිර්වාදයක් ගන්න පුළුවන්. ඊක නැකත් බලයට වඩා බලවත් කියන එක මතක තබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතනදී මේ නැකත් හැදීම සම්බන්ධව ගත්තාම මේ සංස්කෘතික අංගය ඇත්තටම මේ රටින් බැහැරවීම නවත්තන්න බෑ. මොකද මේක මේ තුල තියෙනවා මොනවා හෝ යට යම් ගේමක්. ඒ කියන්නේ යට යම් බලපෑමක් තියෙනවා. මේ අපේට උරුම අපේ දේ නැති කරගන්න උත්සාහ කරන මේ කොටසක් කියන එක තමයි මට නම් පැහැදිලි වෙන්නේ. මොකද සමහර විශේෂයෙන්ම අපේ ඔය එදා ඉඳන් භාවිතා කරපු ලිත් වලට පවා සමහර වෙලාවට අඩුපාඩු තියෙමින් සමහර අය මේ ගැටලු හදන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒව යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. කවුරුස් අංග සම්පූර්ණ නැහැ. නමුත් එතනදි මතක තබා ගත යුතු දේ තමයි මේවා මේ විදිහට ඇයි මේ සමාජය තුළට පත්තරවල ලිපි පළ කරනවා මෙහෙමයි කියලා. ඒ වගේම නොයිකුත් මාධ්‍ය හරහා මේක ප්‍රසිද්ධ කරනවා. ඉතින් එතකොට මේ රටේ යම් පිරිසක් ඉන්නවා මේ ශේෂ්ත්‍ර පිළිගන්නේ නැති. එතකොට ඒ අය වගේම මේ යම් කොටසක් ඉන්නවා මේ වැට උඩ. ඒගොල්ලෝ කොටසක් පිළිගන්නවා කොටසක් පිළිගන්නේ නැහැ. එතකොට මේ අයත් මේවෙන් බැහැර වෙනවා. ඉතින් එහෙම වුණාම මේ සංස්කෘතිය මේ රටින් අතු ගෑවිලාම යනවා. කවදාවත් මේ සංස්කෘතිය නැවත උරුම වෙන්නේ නැහැ. එතකොට එදාට මොකද වෙන්නේ? මේකේ ඵල විපාක අදට නෙමේ බලපාන්නේ අනාගතේ. ඒ නිසා මේක අනිවාර්යෙන් වෙනස් කර යුතුයි සහ වෙනස් කළ ගත යුතු දෙයක්. ඒ නිසා මම කියන්නේ නැකැත්වල බලය මොනම විදියටවත් ඔබටවත් රටටවත් ජනතාවටවත් බලපාන්නේ එකතු වෙලා එක මොහොතක යම් කටයුත්තක් සිදු කරගන්න ඒකේන ආශිර්වාදය බොහොම වැදගත්. මේ කියන අයගේ පම්පෝරි වලට නම් රැවටෙන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්. මම ජ්‍යොතිෂ වේදී වාස්තු විද්‍යා උපදේශක උදය වික්‍රමසිංහ දුම්පේ. තෙරුවන් සරණයි.